සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිරුපද්‍රිතව ශේෂ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ සැලකෙන්නේ ලොවපුරා බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ ලෙසයි. අද වන විට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩවාසය කරන ශ්‍රී දළදා වහන්සේ මෙරට රාජ්‍යත්වය හා බැඳුණු සුවිශේෂී සංකේතයක් ලෙසද සැලකෙනවා. ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන් සතුවන අතර ගිහි භාරකාරත්වය දරනු ලබන්නේ දියවඩන නිලමේතුමන් විසින්. ආරක්ෂිත රන් කරඬුවක තැන්පත් කර ඇති දළදා වහන්සේ සියසින් දැකබලා ගැනීම අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනවා. අවසන් වරට දළදා දැක්මක් පවත්වා ඇත්තේ 2009 වසරේදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙවර දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16කට පසුවයි. ඒ අනුව එළඹෙන අප්‍රේල් 18 වැනිදා දළදා දැක්ම ආරම්භ කෙරෙන අතර එදින පස්වරු 3 සිට පස්වරු 5:30 දක්වා සදහැවතුන්ට දළදා වහන්සේ දැක ගැනීමට අවස්ථාව හිමි වනු ඇති. අනතුරුව අප්‍රේල් 19 වැනිදා සිට අප්‍රේල් 27 වැනිදා දක්වා දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිතයි. දළදා දැක්මේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී අද පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේද සහභාගීත්වයෙන්. දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර ප්‍රදේශයේ පාසැල්වලට නිවාඩු ලබා දීමටත් එම දිනවලට සරිලන අයුරින් වෙනත් දිනවල පාසැල් පැවැත්වීමටත් යෝජනා වී තිබෙනවා.